ආයිබෝවන් දරුවනේ ඔන්න සුබස කාලෙකට පස්සේ ආයෙත් ඔයගොල්ලෝගේ නිවසට ආවා. කාලයක් තිස්සේ වැඩ අවසන් කරලා තිබුණ නැති අපට වැසිකිළියක් විචාර සඳහා අවශ්‍ය වෙන උදාහරණ ටික සාකච්ඡා කරලා යන්න. වැඩි කාල වේලාවක් ගත කරන්නේ නැතුව අපි ඉක්මනින්ම යමු අපේ පළවෙනි ප්‍රශ්නෙට. සිංහල සාහිත්‍ය පෙළ පොතේ ඔයගොල්ලෝගේ අපට වැසිකිළියක් පාඩමේ අවසානයේට තියෙන විචාර ප්‍රශ්නවල පළවෙනි විචාර ප්‍රශ්නය වෙන්නේ වැසිකිළි භාවිතය පිළිබඳව එදා ගම්මුන් තුල පැවති ආකල්පයේ කෙබඳුදැයි මෙම කෙටි කතාව ඇසුරෙන් විමසන්න කියන ප්‍රශ්නය. ඒතර මේ ප්‍රශ්නයට බලන්න දීලා තියෙන උදාහරණ ටික මෙච්චර කල් නොතිබුණු කකුස්සියක් මොකද එකපාරටම ඕනේ උනේ කාගේ හරි මගෝඩියක් වෙන්නේ නැති. කාට තියෙන සල්ලිද ඕව හදන්න. ඒගොල්ලෝ හිතනවා මේ වැසිකිළියක් සකස් කරන්න මේ හදිස්සියේම නීති පැන උනේ කාට හරි මේකෙන් වාසියක් අත් වෙනවා ඇති. එහෙම නැත්නම් අනිත් පැත්තෙන් ඒගොල්ලෝ හිතනවා කාටද ඕනේ කාටද තියෙන්නේ සල්ලි මේව හදන්න. මේ මිනිසුන්ගේ හිතපු විදිහ, මේ මිනිසු හිතන විදිහ. පාරායිනේ එහෙම එකක් තියෙන එක හරි. මොකද එහෙ කැලෑ තියනවද? මේ කැලෙන් වට වෙලා ඉන්න අපිට මොන කක්කුස්සිද? ඒගොල්ලෝ හිතනවා නාගරික පරිසරයේ මිනිසුන්ට තමයි වැසිකිළියක් අවශ්‍ය. මොකද කැලෑව නෑ, වට වෙච්ච කැලයක් නෑ. ඒ නිසා ඔවුන්ට අවශ්‍යයි කක්කුස්සියක්. නමුත් අපිට අවශ්‍ය නෑ. මොකද අපි කැලෙන් වට වෙලා ජීවත් වෙන මිනිස්සු කියලා. තුන්වෙනි එක ඒව පයිප් දෙකේ යනවා කියලා තමයි කියන්නේ. ඒ වුණාට මොන ජරාවක්ද? කක්කුස්සියක් ගියේ ඇතුලේ තියාගෙන ඉන්න එක. ඒගොල්ලන්ට වැසිකිළියක් නිවස ආසන්නයේ තියාගෙන ඉන්නවා කියන එක බොහොම අප්‍රසන්න අප්‍රියජනක හැඟීමක් වුණා. ඒගොල්ලන්ට එහි සනීප ආරක්ෂක බව පිළිබඳව අවබෝධයක් තිබුණේ නැහැ. ඔවුන් හිතුවේ ඒක හරිම අප්‍රසන්න දෙයක් විදිහට. ඊළඟට හතරවෙනි උදාහරණයක් බලන්න. ගෙයක් ඇතුළේ ඉඳගෙනත් ඔය වැඩේ කළ හැකිද? ඒගොල්ලන් හිතුවේ ශරීර කෘත්‍ය කරන කටයුත්ත කරන්න පරිසරයටම යන්න ඕනේ. නැත්නම් කැලෑවටම යන්න ඕනේ. ඕවා මේ කාමරයක් ඇතුලේ පුංචි ඉඩක් ඇතුලේ කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. ස්වභාවික පරිසරයටම ගිහිල්ලා තමයි මේ දේ කරන්න ඕනේ කියලා. ඉතින් ඔන්න ඔය ආකල්ප තමයි එදා ගම්මුන් තුල තිබුණේ. ඒකට උදාහරණ තමයි මම මේ පළවෙනි ප්‍රශ්නෙට උදාහරණ තමයි ඕගොල්ලන්ට මේ අරගෙන ආවේ. එහෙමනම් අපි යමු දෙවෙනි ප්‍රශ්නයට. අපට වැසිකිළියක් කෙටි කතාවේ සිද්ධි හා අවස්ථා නිරූපණයේදී කතුවරයා දක්වා ඇති දක්ෂතාව විග්‍රහ කරන්න කියලා තියෙනවා. සිද්ධි හා අවස්ථා ගොඩාක් තියෙනවා අපිට මේ කතාව ඇතුලේ කතා කරන්න පුළුවන්. ඒව අතරින් මම තෝරගත්ත මේ කහ පාටින් දක්වලා තියෙන්නේ දරුවනේ ඒ සිද්ධිය හා අවස්ථාව නිරූපණය කරන්න කතුවරයා යොදාගත් උපක්‍රමය. කහ පාටින් තියෙන පළවෙනි කරුණ බලන්න චරිත එකිනෙක මුණගස්වා සිද්ධිය සංවාද තුලින් වින්‍යාසගත කිරීම. එතකොට එක එක චරිත එකට මුණගස්වලා තමයි ඒ තුලින් තමයි කතාව ඉදිරියට ගලාගෙන යන්න සලස්සලා තිබුණේ. උදාහරණයක් විදිහට මම මතක් කරොත් එහෙම කතාව ආරම්භයේම එන කුරක්කන් නැඹරීම මල්ලි සහ අක්කා අතර තියෙන සංවාදය ඒකෙන් තමයි අපි පටන් ගන්න අපේ කතාවට ප්‍රවිෂ්ඨ වෙන්නේ. ඊළඟට සෞඛ්‍ය පරීක්ෂකතුමා ගමට පැමිණීම. එතකොට ඒ අවස්ථාවේදී මල්ලි කියන චරිතය එතනට දුවගෙන එනවා. අයියේ පොලිස් කාරයෙක් කියලා අයියට කියනවා. එතකොට ඒකත් එක්ක තමයි අයියා නැගිටලා යන්නේ මේ පොලිස් කාරයෙක් ගමට ආවේ මොකටද කියලා බලන්න. ඊළඟට තවත් සිද්ධියක් තමයි වැසිකිළි භාවිතය ආරම්භ කිරීම. ඒකෙදි අර කතකයා කොහොමද යාගේ අවශ්‍යතාවය නැත්තම් එයාට වැසිකිළියක් භාවිත කිරීමට තිබුණු උනන්දුව උවමනාව එයා ක්‍රියාත්මක කරේ කියන එකත් ලස්සන අවස්ථාවක් හා සිද්ධියක් මගින් නිරූපණය කරලා තියෙනවා. මෙන්න මේව තමයි අවස්ථා සිද්ධි නිරූපණයේදී පාවිච්චි කරලා තියෙන පළවෙනි උපක්‍රමය. දෙවන උපක්‍රමයේ විදිහට පාවිච්චි කරලා තියෙන දරුවනේ අතීත ස්මරණ. ඔයගොල්ලන්ට මතක ඇති කතකයාට අවසාන පාඩමේ අවසාන හරියට වෙනකොට මතක ඇති අතීත සිදුවීම් මතක් වෙනවා. කොහොමද වැසිබර කාලගුණ තත්වයක් යටතේ රාත්‍රී කාලයේ වැසිකිළි යන්න අවශ්‍ය වුණාම කොහොමද ඒ කටයුත්ත කළේ. ඊළඟට සමහරක් තැන්වල තිබුණ අර නිලමැසි හමුදාවක් රූංගාගෙන එක පාට පැන නැගුණොත් අපි එතනින් ඉක්මනට පසුබසිනා. ඒව ඔහුගේ අතීත අත්දැකීම්. ඒ අතීත අත්දැකීම් සිහිපත් කිරීම තමයි ඔය අතීත ස්මරණ කියලා කියන්නේ. එතකොට එතනදී ඍජුවම කතාව ඇතුලේ මේ සිද්ධිය යනවා නෙමෙයි. කතකයා සිහිපත් කරනවා එයාගේ අතීත අත්දැකීම්. ඒව හරහා අලුත් සිද්ධියක් බිහි වෙනවා. ඉතින් ඒ නිසා මෙන්න මේකත් හොඳ උදාහරණයක් අපිට පාවිච්චි කරන්න පුළුවන් අවස්ථා සිද්ධි නිරූපණයට කතුවරයා දක්වපු උපක්‍රම අතර. කැලෑ රොදට වදිද්දී වරක් දෙකක් පායට දැනුණු පිළිකුල් ස්පර්ශය මතක් වන විටත් හිරිකිතයක් ඇති කරලයි. මතකයිනේ. එතකොට මෙන්න මේ වගේ උදාහරණ අපිට ඒකට පාවිච්චි කරන්න පුළුවන්. එතකොට තුන්වෙනි කරුණ තමයි කතකයාගේ දැක්මක් විලාසයෙන් මේ කටයුත්ත දැක්වීම නැත්නම් අවස්ථා සිද්ධි නිරූපණය කිරීම. අක්කා ලිප ළඟ ඉඳගෙන කුරක්කන් රොටි හදනකොට
කියවන පාඨකයාට ඒ සිද්ධිය මැවිලා පේනවා. ඒකට හේතුව කතකයා තමන්ගේ ඇස් දෙකෙන් දකින දේ විස්තර කිරීම කරන්න. එතකොට ඒ කතකයාගේ දැකීම තමයි අපිත් දකින්නේ. පාඨකයාට දැනෙන්නේ මමත් මේ අක්කා රොටි හදන දිහා බලාගෙන ඉන්නවා වගේ හැඟීමක්. මේකත් හොඳ අවස්ථාව සිද්ධි නිරූපණයට පාවිච්චි කරපු දක්ෂ උපක්‍රමයක්. ඊළඟට තවත් අවස්ථාවක් තියෙනවා. ඒ වගේම අර බාස් ඉස්සෙල්ලාම ඇවිල්ලා වැසිකිළියට ලෑල්ලක් සකස් කරන අවස්ථාව. එතනදී නංගීත් මල්ලිත් මේ කතකයා තුන්දෙනා මෙතනින් හෙල්ලෙන්නේ නැතුව මේ සිදුවීම බලාගෙන හිටියා කියලා කියනවා. එතකොට කතකයාගේ ඇස් දෙකට පෙනිච්ච දේ ඒ වැසිකිළි ලෑල්ල සකස් කරන ආකාරය එකින් එක මේ කතකයා විසින් ඉදිරිපත් කරනවා. පාඨකයාටත් ඒ සිදුවීම ඒ ආකාරයෙන් මවා ගැනීමේ හැකියාව ලැබුණා. එතකොට මෙන්න මේවා තමයි අපිට දෙවෙනි ප්‍රශ්නයේ යටතේ උදාහරණ විදියට දක්වන්න සුදුසු කරුණු. ඊළඟට මං යනවා දරුවනේ තුන්වෙනි ප්‍රශ්නයට. වැසිකිළි සැකසීමේ ව්‍යාපාරයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා ජයගත්තද එය භාවිත කිරීමේ ජයග්‍රහණය ලබන්නේ කතකයයි. අපිට වැසිකිළියක් කෙටි කතාව ඇසුරෙන් පැහැදිලි කරන්න. මේ වැසිකිළි සැකසීම ව්‍යාපාරයේ ඇත්තටම මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා තමයි ජයග්‍රහණය කරේ. මොකද ඔහු තමයි නීතිය බලය පෙන්නලා මිනිසුන් බියවද්දලා නඩු දානවා කියලා බය කරලා මේ කටයුත්ත කරගන්න උත්සාහ කරපු පුද්ගලයා. එකක් තමයි ඔහුට ඔහුගේ රාජකාරිය නිසියාකාරයෙන් කිරීමට අවශ්‍යතාවය තිබුණා. තමන්ගේ සේවා බල ප්‍රදේශය තුළ රාජකාරී ප්‍රදේශය තුළ සෑම නිවසකම වැසිකිළිය කියන ගොඩනැගිල්ල තියෙන්න ඕනේ කියන එක තමයි නීතිය. ඉතින් ඒ නිසා ඔහු ඒ නීතිමය තත්ත්වය යටතේ ඉඳගෙන ඔහුගේ රාජකාරිය ඉටු කළා. ඒකට උදාහරණ තමයි මේ සුමාන දෙකක් ඇතුළත වැසිකිළියක් හදන්න ඕනේ. මම ආයිමත් සුමාන දෙකකට පස්සේ එනවා. එතකොට වැසිකිළියක් හදලා නොතිබුණොත් නඩු දානවා වගේ උදාහරණ. තව තියෙනවා ලෑල්ල දැම්මට වැසිකිළියක් හැදෙනවද මිනිහෝ? සුමාන දෙකකින් හදනවා කියලා නේද එදා පොරොන්දුනේ. සෞඛ්‍ය පරීක්ෂකතුමා ඊළඟ වාරයේ පැමිණීමට අපේ හපන්කම් දැක තෘප්තිමත් වූාට සැක නැත. මේ සෑම දෙයක් ඇතුළෙම මේ සෞඛ්‍ය පරීක්ෂකවරයා විශාල වැඩ කොටසක් කරනවා. මේ ගොඩනැගිල්ල සකස් කරගන්න. වැසිකිළියක් කියන එක හැම නිවසකම ඉදි කරගන්න සෞඛ්‍ය පරීක්ෂකතුමා නීතිය පාවිච්චි කරලා කොහොම හරි ඒ කටයුත්ත කරගන්නවා. හැබැයි මෙතනින් එහාට මේ ප්‍රශ්නේ ඉවර නැහැ. දැන් ඇත්තටම මේ භාවිත කිරීමේ ජයග්‍රහණය ලබන්නේ කතකයා. අපි ඒකත් පෙන්වන්න ඕන. ඒතර කතකයා නියෝජනය කරන්නේ අධ්‍යාපනය නිසා තමන්ගේ ආකල්ප වෙනස් කරගත පරම්පරාවක්. ඉතින් බලන්න කතකයාගේ අදහස් නැත්නම් උදාහරණ කොයි විදිහට දාන්න ඕනේ කියලා. නීතියෙන් ගැලවීමට සෞඛ්‍ය පරීක්ෂකටත් අපටත් අවශ්‍ය වූයේ ගොඩනැගිල්ල පමණකි. වියපැහැදම්කට මහන්සි වී වැසිකිළියක් තන අලංකාරය සඳහා තබා ගැනීමේ තේරුම කුමක්ද? මේ හැරෙන්නට අලුත් භාණ්ඩයක් භාවිතයට ගැනීමට කෙනෙකු තුළ ඇතිවන ආශාවට සමාන ආශාවක්ද මා තුළ ඇත. මුලින්ම මා වැසිකිළිය පාවිච්චියට ගත්තේ ගෙදර කාටවත් නොදැනෙන පරිදිය. ඔන්න කතකයා අධ්‍යාපනය හරහා තමන්ගේ ආකල්ප වෙනස් කරගෙන වැසිකිළිය භාවිත කිරීමට පටන් ගන්නවා. ඔන්න ඔහු තමයි සැබෑම ජයග්‍රාහකයා. ඔහු හිතන්න ගන්නවා නිකම්ම මුදල් වියදම් කරලා ගොඩනැගිල්ලක් මේ විදිහට තියලා තියෙන එක අපරාධයක් නේද කියලා. ඒතර මේක අනිත් පවුලේ අනිත් අයට දැනෙන්නේ නැහැ, හිතෙන්නේ නැහැ. නමුත් අර අධ්‍යාපනය නිසා වෙනස් වෙච්ච ආකල්පයක් තියෙන මේ කතකයාට දැනෙනවා මේක මහා අපරාධයක්. මම මේක පාවිච්චි කරලා බලන්න ඕනි කියන හැඟීම ඔහුට එනවා. ඒතර ඔහු තමයි මේ වැසිකිළි භාවිතයේ ජයග්‍රාහකයා බවට පත් වෙන්නේ. එතකොට මෙන්න මේ උදාහරණ තමයි ඕගොල්ලන්ට මේ ප්‍රශ්නෙට යොදා ගන්න පුළුවන් හොඳම උදාහරණ. හතරවෙනි ප්‍රශ්නය අපට වැසිකිළියක් කෙටි කතාව සඳහා යොදාගත් භාෂාවෙහි සාර්ථකත්වයට ප්‍රධාන හේතුවකි විමසන්න. ඇත්තටම මේ කතාව අපට මේ තරම් දැනෙන්නේ ඒ කතාවේ පාවිච්චි කරලා තිබුණු භාෂාව නිසා. බලමු මොන වගේ භාෂාවක්ද මේ කතාව ඇතුලේ පාවිච්චි වුණේ කියලා. සරල උපමා සහිත භාෂාව. ඔයගොල්ලන්ට මතක ඇති කතාව ඇතුලේ තිබුණා අර කුරක්කම් වැටෙන කුරක්කම් ගලෙන් කුරක්කම් පහතට වට්ටියට වැටෙන අවස්ථාවේදී සුදු පාට වැස්සක් මෙන් කුරක්කම් පිටි වටේට හැලුණා කියලා තිබ්බා. ඊළඟට වර්ෂාවක් වැස පායන්නක් මෙන් මේ PHI මහත්තයාගේ පැමිණීම හිමින් ගමට අමතක වෙලා ගියා කියලා. මෙන්න මේ වගේ ඒවා සරල උපමා අපිට එදිනදා ජීවිතේ හමු වන සරල උපමා මේ කතාව ඇතුලේ පාවිච්චි කරලා තියෙනවා. ඒ නිසා උපමා සහිත භාෂාව ඔයගලන්ට මේ හරහා විස්තර කරන්න පුළුවන්. ඒ අරුණාම සාම්ප්‍රදායික යෙදුම් සහිත භාෂාවක් අපිට මේ කතාව ඇතුලේ දකින්න පුළුවන්. මේ පැරණි ගමක් මේ කතාව ඇතුලේ මාතෘකාවෙන් වස්තු විෂය වෙලා තියෙන්නේ. ඒ නිසා ගොඩක් සාම්ප්‍රදායික යෙදුම් අපිට හම්බ වෙනවා. නොකිරෙන වෙදකමට ඔහු කෝඳුරු තෙල් 7 පට්ටයක් හොයන්නට පටන් ගති. කම්බලේ සිටින බල්ලාට යකඩ තලන හඬ මෙන් මේවා අපේ ගැමි ප්‍රස්තාව පිරුළු. එතකොට මේ ප්‍රස්තාව පිරුළු ආශ්‍රිතව
ඔහු මේ කතාවට මේ භාෂාව හසුරුවා ගැනීමට සමත් වෙලා තියෙනවා. ඊළඟට තුන්වෙනි එක තමයි හොඳම භාෂා ලක්ෂණයක් විදිහට සලකන්න පුළුවන් සංවාද භාෂාව. බොහොම සාර්ථක සංවාද භාෂාවක් තියෙනවා. මතක ඇති ඔයගොල්ලන්ට සෞඛ්‍ය පරීක්ෂකතුමා සහ තාත්තා අතර ඇතිවන සංවාදය. කවුද මේ ගෙදර ලොක්කා? මම. මොකද්ද නම? හේරත්. හේරත් කියන්නේ මොන හේරත්ද? වාස ගමන් නැද්ද? තියෙනවා. පටබැඳිගේ හේරත්. මේ ඇරුණාම තවත් හොඳ සංවාද සහිත අවස්ථාවක් තියෙනවා සුගතන් සහ තාත්තා අතර. ඊළඟට තවත් හොඳ අවස්ථාවක් තියෙනවා අක්කා සහ මල්ලී අතර, නැත්නම් කතකයා සහ අක්කා අතර. මේ වගේ හොඳ අවස්ථා නිරූපණ කරන්න පාවිච්චි කළා සංවාද භාෂාව. එතකොට මේ සිද්ධිය අපිට මැවිලා පෙනුනේත් හොඳ සංවාද භාෂාවක් භාවිත කරපු නිසා. ඔයගොල්ලන්ට මේකත් ඒ කරුණ යටතේ විස්තර කරන්න පුළුවන්. ඊළඟට ගැමි ව්‍යවහාරය අපිට මේ කතාව ඇතුලේ දකින්න තිබුණා. දැන් තාත්තා බණින අවස්ථාවක් සිහිපත් කරනකොට බලන්න තෝ හොරාලියා වගේ මෙතන කකා ඉන්නවා. තොට ඒකවත් කරලා දෙන්න බැරිද? ඒවා පයිප්ප දිගේ යනවා කියලා තමයි කියන්නේ. ඒ වුණාට මොන ජරාවක්ද? කක්කුසියක් ගේ ඇතුලේ තියාගෙන ඉන්න එක. මේ කක්කුසිය පයිප්ප දිගේ තෝ හොරාලියා වගේ තොට ඒකවත් කරන්න බැරිද? මොන ජරාවක්ද? මේ ගැමි ව්‍යවහාරය ලස්සනට මේ කතාව ඇතුලේ යොදාගෙන තියෙනවා අපිට පේනවා. ඊළඟට එදිනෙදා කටවහරත් භාවිත කරලා තියෙනවා මේ කතාව සාර්ථක කරගන්න. මෙච්චර කල් නොතිබුණු කක්කුසියා මොකද එකපාරටම ඕනේ උනේ? කාගේ හරි මගෝඩියක් වෙන්න ඇති. කාට තියෙන සල්ලිද ඕව හදන්න? ඇයි මල්ලි එහෙම කියන්නේ? අසනීපෙන් ඉන්න අම්මට පුළුවන් ද ඕව කරන්න? මේ එදිනෙදා ජීවිතේ අපි පාවිච්චි කරන කටවහර ඒ භාෂාවත් පාවිච්චි කරලා තියෙනවා මේ කතාවේ සාර්ථකත්වය සඳහා. එහෙනම් මම හිතනවා ඔයගොල්ලන්ට මේ උදාහරණ වලින් පිළිතුරු ලියා ගන්න පුළුවන් හැකියාව ලැබෙයි කියලා. අපි අවසාන ප්‍රශ්නෙටයි දැන් ඇවිත් ඉන්නේ. පස්වෙනි ප්‍රශ්නය කෙටි කතාවේ චරිත එහි අරමුණු සාක්ෂාත් වන අන්දමට නිරූපණය කර ඇති ආකාරය පැහැදිලි කරන්න. මේකේ ප්‍රධාන චරිත 4ක් ගැන අපිට කතා කරන්න සිද්ධ වෙනවා මේ ප්‍රශ්නයට අදාළව. කතකයා තමයි ඇත්තටම ප්‍රධාන චරිතය. නමුත් අපිට මේ ප්‍රශ්නයට අදාළව චරිත 4ක් විස්තර කරන්න පුළුවන්. පළවෙනි එක තමයි කතකයාගේ චරිතය. ඔහු අධ්‍යාපනය නිසා ජීවිතය වෙනස් කරගත්ත පරම්පරාව නියෝජනය කරන චරිතය. එතනදී අපි මතක තියාගන්න ඕනේ මේ කතාවේ අරමුණ තමයි වැසිකිලි භාවිතය නොකරන ගැමි සමාජයක සිටින මිනිසුන් වැසිකිලි භාවිතයට හුරු කිරීම තමයි අරමුණ. එතකොට ඒ අරමුණට ළඟා වෙන්න යොදාගත්ත ප්‍රධාන චරිතය තමයි මේ කතකයාගේ චරිතය. ඔහු අධ්‍යාපනය පාසල තුලින් ලබාගත් අධ්‍යාපනයෙන් ඔහුගේ ජීවිතය වෙනස් කරගන්නවා. බලන්න මේ උදාහරණය. එසේ වුවත් පාසලේදී සෞඛ්‍ය පාඩම තවදුරටත් ඉගෙන ගන්නා විට ඒ ඉගෙන ගන්නා කරුණු වඩා සත්‍යයි සිතෙන්නට විය. දැන් ඔහුගේ මනස වෙනස් වෙන තැන, ඔහුගේ ආකල්ප වෙනස් වෙන තැන බොහොම පැහැදිලිව කතුවරයා දක්වලා තියෙනවා. ඒ නිසා මේ කතකයාගේ චරිතය අර කතාවේ අරමුණට ගමන් කිරීමට ඉතාම ප්‍රබල දායකත්වයක් ලබා දුන්නා. ඒ වගේම තාත්තත් මෙතන හොඳ චරිතයක් බවට පත් වෙනවා. ඒකට හේතුව අර ගතානුගතික චින්තනය වෙනස් කරන්න අකමැති වැඩිහිටි ප්‍රජාව තමයි මේ තාත්තගෙන් පෙන්වන්නේ. ඒ කියන්නේ ඒගොල්ලෝ හිතන පතන පරණ ක්‍රමය වෙනස් කරන්න අකමැති වැඩිහිටි ප්‍රජාව. ගෙයක් ඇතුළේ ඉඳගෙනත් ওই වැඩේ කළ හැකිද? කාට පුළුවන් වුණත් මට නම් බෑ. දැන් බැරි වෙලාවත් අපි කිව්වා නම් දරුවනේ මේ කතාව ඇතුලේ මේ ඔන්න සෞඛ්‍ය පරීක්ෂකතුමා ඇවිල්ලා මේ විදියට නීතිය බලය පාවිච්චි කරලා අවවාද කරලා මේ වැඩේ කෙරෙන්න ඕනි කියලා බය කරලා ගියාට පස්සේ තාත්තලා හැමෝම කැමති වෙලා මේ බය නිසාම කැමති වෙලා ඉක්මනට මේ වැඩේ කරා කියලා නැත්තම් මේ ක්‍රමයට හුරු වුණා කියලා මේක එච්චර සාර්ථක වෙන්නේ මෙතන නෑ අපි කැමති නෑ කියන කට්ටියකුත් හිටියා කියලා පෙන්නන්නේ තාත්තගේ. ඊළඟට කතාව අවසානයේත් කියනවා කාලයක් යනකම් තාත්තා වැසිකිලි පාවිච්චි කරේ නෑ. පස්සේ ටික ටික සිහින් දුර්ගන්ධයක් එනකොට ටික වැසිකිලි අපිරිසිදු වෙනකොට තමයි තාත්තා මේ ස්ථානෙට යන්න පුරුදු වුණේ කියලා. ඒ නිසා මෙතනින් පෙන්වන්නේ අර සාම්ප්‍රදායික චින්තනය වෙනස් කරන්න අකමැති වැඩිහිටි ප්‍රජාව. ඊළඟට අම්මා පෙන්නනවා මේ කතාව ඇතුලේ ගැමියන් තුල තිබුණු මිත්‍යා විශ්වාස. ඇහැට නොපෙනුනාට සමහර පෙරේතයෝ ඉන්නවා කඳු පරුවත තරම් විශාල. පෙරේතයෝ කෑම කන්නේ නැහැ. කෑමට දිෂ්ටිය හෙලෙනවා. එහෙම දිෂ්ටිය හෙලපු කෑම කාපුවාම තමයි ලෙඩ වෙන්නේ. ඒතර මේවා ගැමියන්ගේ ගැමි සමාජය ඇතුළේ මිනිස්සු මොනවද ඒ කාලේ හිතපු දේවල් ඊළඟට ඔවුන්ට විස බීජ බැක්ටීරියා ගැන කිසිම දැනුමක් අවබෝධයක් තිබුණේ නැහැ. ඔවුන් ඒක දැක්කේ වෙනස් ආකාරයකින් ඇසට නොපෙනෙන බලවේග සම්බන්ධ කරලා යෝන් ඒවා තේරුම් ගත්තේ. ඉතින් ඒ නිසා මේ අම්මාගේ චරිතයත් මේ කතාවේ අරමුණට ගමන් කිරීමට ප්‍රධාන දායකත්වයක් ලබා දුන්නා.
අවසාන වශයෙන් සෞඛ්‍ය පරීක්ෂකතුමා ගැනත් කියන්න ඕනේ. ඔහු තමයි මේ කතාවේ නීතිය බලය භාවිතයෙන් තමන්ගේ රාජකාරිය ඉටු කරන පිරිස නිරූපණය කරන්නේ. එතකොට ඔහු තමයි නීතිය ඉදිරියට දාලා මේ මිනිස්සුන්ට නීතිය පිළිබඳව බයක් ඇති කරලා මේ කටයුත්ත කරගන්න උත්සාහ කරන චරිතය. සුමාන දෙකක් ඇතුළත වැසිකිළියක් හදන්න ඕනේ. මම ආයිමත් සුමාන දෙකකට පස්සේ එනවා. එතකොට වැසිකිළියක් හදලා නොතිබුණොත් නඩු දානවා. ලෑල්ල දැම්මට වැසිකිළියක් හැදෙනවද මිනිහෝ? සුමාන දෙකකින් හදනවා කියලා නේද එදා පොරොන්දු උනේ. මෙන්න මේවා දරුවනේ ඇත්තටම අපිට බොහෝම වැදගත් උදාහරණ. මේ සෞඛ්‍ය පරීක්ෂකතුමා තමයි මේ කතාවේ දැන් කතකයාට වැසිකිළියක් භාවිත කරන්න හරි ගෙදර වැසිකිළියක් හැදෙන්න ඕනනේ. එතකොට මේ වැසිකිළිය හැදෙන්න පරිසරය හරි ගස්සලා දුන්නේ සෞඛ්‍ය පරීක්ෂකතුමා. සෞඛ්‍ය පරීක්ෂකතුමාගේ බියවැද්දීම් නිසා තමයි තාත්තා වැසිකිළියක් හදන්න පෙළඹෙන්නේ. ඒ නිසා මෙයත් ප්‍රධාන චරිතයක් බවට පත් වෙලා තියෙනවා මේ කතාව ඇතුලේ. මෙන්න මේවා තමයි දරුවනේ ඕගොල්ලෝ විස්තර කරන්න ඕනේ ඔයාලගේ විචාර ප්‍රශ්නයේදී. හොඳයි. අද දවසේ කතා කරේ අපට වැසිකිළියක් කියන කෙටි කතාවේ සාහිත්‍ය පාඩමේ පෙළ පොතේ අවසානයේට තියෙන විචාර ප්‍රශ්න වලට අපි මොන වගේ උදාහරණද තෝරගන්න ඕනේ කියලා. ඉතින් මම හිතනවා අද දවසේ හොඳ දැනුමක් ලබා ගන්න ඇති කියලා. ඔබ හොඳ දැනුමක් ලබා ගත්තා නම් ඔබට පුළුවන් මේ වීඩියෝ එකට කමෙන්ට් කරන්න, ලයික් කරන්න. ඒ විතරක් නෙමෙයි යාළුවොත් එක්ක ෂෙයා කරන්න පුළුවන්. අපේ channel එක subscribe කරලා තියාගන්න පුළුවන්. එතකොට ඔයගොල්ලන්ට මේ වගේ වැදගත් හොඳ වීඩියෝ ඉස්සරහටත් ලබා ගන්න හැකියාව තියෙනවා. ඉතින් මේ ආදරණීය මතක් කිරීමත් කරලා බොහොම ඉක්මනින් තවත් වීඩියෝ එකකින් හමු වෙන්නම් කියන බලාපොරොත්තු ඕගොල්ලන්ට දීලා අද මම ඔබගේ නිවසෙන් සමුගෙන යනවා. එහෙනම් හැමෝටම ආයුබෝවන් සුබ දවසක්.